කොල්ලෝ කියන්නේ බල්ලෝ. කොල්ලොට මේ බල්ලෝ. මෙයාලා හරි ෂෝට්. කොල්ලන්ට බල්ලෝ කියන්නත් බෑ. ඊටත් සල්ල. පිරිමි බල්ලන්ටත් වඩා පහත් කියලා කිව්වද? හරි එහෙනම් මට විනාඩියක් දෙන්න පිරිමියෙක් ඇත්තටම කවුද කියලා මම කියන්නම්. මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබ ඔබේ අම්මා වෙනුවෙන් දහඩිය මහන්සි හෙලපු දවසට ඔබ බල්ලෙක්ද? තාත්තා නැති ගෙදරක පවුලේ බර කරට ගත්ත අවුරුදු 20ක කොල්ලත් බල්ලෙක්ද? දවස් ගාණක් Tamanට කන නැතුව නංගිගේ පන්ති සල්ලි ගෙවපු කොල්ලත් බල්ලෙක්ද? ගැහණියකගේ හිනාව වෙනුවෙන් Tamanගේ හින පස්තර දාපු සැමියත් බල්ලෙක්ද? එක මිනිහෙක් වැරදි කරා කියලා හැම පිරිමියාම ඒමින් මෙන් මනින්න බෑ. මට කියන්න රෑ 12ට ටොක් එක දුවන මිනිස්සයා කවුද? අවුවට පිච්චිලා කුඹුරු ඉන්න මිනිස්සයා කවුද? ගොඩ නැගිල්ල කුඩම තට්ටුවේ ජීවිතේ පරදොර තියලා වැඩ කරන මිනිස්සයා කවුද? මුහුදේ මැද ජීවිතේ එක්ක ඔට්ටු වෙන දීවරයා කවුද? පිරිමියෙක් කියන්නේ සල්ලි දින එක නෙවෙයි. තමන් අඬන එක හංගගෙන තමන් ආදරය කරන මිනිස්සුන්ව හිනස්සන එක. පිරිමියෙක් කියන්නේ වැටුණත් මට අවුලක් නැහැ කියලා නැගිටින එක. මම අන්තිමට එක දෙයක් කියලා නවත්තන්නම්. පිරිමි කියන්නේ මැෂින් නෙවෙයි. උන්ටත් රිදෙනවා, උන්ටත් ඇඬෙනවා, උන්ටත් මහන්සි දැනෙනවා. හැබැයි මේ හැමදේම හංගගෙන තවත් කෙනෙකුගේ ජීවිතය හදන්න තමයි උන් සටන් කරන්නේ. දුප්පත් පිරිමියෙක් කියන්නේ පරාජිතයෙක් නෙවෙයි. ඒ තමයි හෙට දවසේ පොහොසත් අනාගතයක් ගොඩනගන්න අද දහඩිය වගුරන මනුස්සයා. කෙනෙක්ව පහත් කරන්න වචනයක් කියන්න කලින් එකපාරක් ගෙදර ගිහින් ඔබේ තාත්තා දිහා බලපන්. අද ඔබ ජීවත් වෙන ගෙදර ඔබ කෑම බත් පිඟාන ඔබ ඉගෙන ගත්ත පොත් ඔබ දැක්ක හීන. මේ හැම එකක්ම පිටිපස්සේ නිහඬව දහඩිය වගුරපු පිරිමියෙක් ඉන්නවා. සෑම පිරිමියෙක්ම වීරයෙක් නෙවෙයි. ඒත් හැම පිරිමියාම බල්ලෙක් කියන තැනට මේ ලෝකේ තාම පහත් වෙලත් නැහැ.